ඉබ්බයි හාවයි දෙන්න රේස් දෙව්වලු හාවනිදාගත්ත නිසා ඉබ්බ දිනුවලු ඉබ්බා දුවල දිනුවලු. මේ කතාව ඔයාලා හැමෝම අහලා තියෙන කතාවක්. අපි පොඩි කාලේ ඉඳන්ම දන්න කතාවක්. හැබැයි මේ කතාවේ පොඩි කතාවක් වුණාට මේ කතාවේ ජීවිතේට ලොකු ආදර්ශයක් තියෙනවා. මම හිතන්නේ ජීවිතේට මේ කතාවෙන් ගන්න දෙන ආදර්ශය අපි හරියටම හම්බුන්නේ නැහැ. මේ කතාවේ වැඩිපුර අවධානය යොමුනේ හාවට. මොකද අපි උපහාසයෙන් වගේ පොඩි කාලේ අපි hina වුණ හාවට. හාවා කම්මැලිකම හින්දා ගිහිල්ලා නිදාගෙන අන්තිමේදී පරාදුණයි කියලා. මොකද හාවට දිනන්න දෙවිච්ච රේස් එකක් මේක. මොකද ඉබ්බා හිමින් ගමන හාවා ඉතාවේගෙන් දුවන්න පුළුවන් සමතෙක්. නමුත් අවසානයේදී ජයග්‍රහණය කරන්නේ ඉබ්බා. කොහොම වුණත් මට කියන්න ඕනේ මේ හාවාගේ ඉබ්බගේ කතාව නෙවෙයි. මේ කතාවේ අපිට ගන්න පුළුවන් වැදගත් ආදර්ශයක් තියෙනවා. ඒ හාවට වඩා ඉබ්බා ගැන. ඉබ්බා අවසානයේ වෙනකම්ම තමන්ගේ රේස් එක අතාරියේ නැහැ. අපේ ජීවිතෙත් ඒ වගේ. ඇත්තටම ජීවිතේ ලෝකේ සාර්ථක වෙලා තියෙන්නේ දක්ෂයාමත් නෙමෙයි, බුද්ධවත් කෙනාමත්ම නෙමෙයි. ලෝකේ ජයග්‍රහණය කරලා තියෙන්නේ ඕනෑම දෙයක් පටන්ගෙන අවසානයේදී අල්ලගෙන දරාගෙන යන කෙනා. ඔහු තමයි අවසානයේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. හැම විටම දක්ෂයා සහ බුද්ධිමතාම දිනනවා කියලා තියරියක් නැහැ. යමක් දිගටම කරගෙන යන කෙනා ජයග්‍රහණය කරන්න තියෙන අවස්ථාව වැඩි. අපේ ජීවිතේ කොතිකුත් දේවල් පටන්ගෙන මගදී නතර කරලා තියෙනවා. අපිට පස්සේ තමයි තේරෙන්නේ අපරාධි මම මේක නැවැත්තුවේ කියලා. මොකද හැම කෙනෙක්ම ලෝකේ දෙයක් පටන් ගන්න ව්‍යාපාරයක් හෝ ඒවා වෙනින් වෙන දෙයක් හෝ ඒවා මුලින් අපි පටන් ගන්නවා වෙන මහන්සියෙන් උත්සාහයෙන්. නමුත් මගදී මේක අතහැරලා දානවා. අවසානයේ වෙනකන් අවසාන ප්‍රතිඵලය ළඟා කරගන්නකම් මේක අල්ලගෙන යන්නේ. සාමාන්‍ය ව්‍යාපාර ගත්තාන් පස්සේ ව්‍යාපාර මුල් කාලේ පාඩු වෙන්න පුළුවන්. සමහරවල් ඊට පස්සේ අවුරුදු 2-3ක් යද්දී එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ව්‍යාපාරේ ලාභ එන මට්ටම එනකොට සමහරලාට මිනිස්සු තමගේ ව්‍යාපාරය අතහැරලා දානවා. අවසානයේ වෙන්නේ ඔහු කොච්චර දක්ෂයෙක් වුණත් අසාර්ථක වෙන එක. ඒ නිසා ජීවිතේ මේ ඉබ්බෙන් ගන්න තියෙන වැදගත්ම ආදර්ශය ඉබ්බා හොඳාකාරවම මුලින් පටන් ගන්නකොටම දන්නවා හාවත් එක්ක රේස් එක දුවන්න බෑ කියලා. නමුත් ඉබ්බා අවසානකම් අතහැරියේ නැහැ. ඒ නිසා ඔබේ ජීවිතෙත් ඔබ පටන් ගන්න අරමුණු අවසානය වෙනකම්ම අල්ලගෙන ඉන්න. අතාරින්න එපා. ඔබ කොයිතරම් කෙනෙක් වුණත් ඔබ ගැන විශ්වාස කරන්න. ඔබට දිනන්න පුළුවන්. අවසාන වෙනකම් අතාරින්න එපා. ඒකයි මට කියන්න ඕනේ.